මෙවර 2020 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන ප්‍රථම තරගයද පසුරු 3ට පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී එංගලන්ත කණ්ඩායමට එරෙහි පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා එංගලන්ත 2020 ඉතිහාසය පිළිබඳ විමසා බැලීමේදී 2020 තරග 17කදී එකිනෙකාට එරෙහි මුහුණ දී තිබෙනවා. එහිදී තරග 4ක් ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගන්නා විට තරග 14ක ජය එංගලන්ත කණ්ඩායම සතුව තිබීමත් විශේෂත්වයක්. ලෝක කුසලාන ඉතිහාසයේ දෙපිළ අවස්ථා 6කදී මුණ ගැසී තිබෙනවා. එංගලන්ත කණ්ඩායමින් තරග 5කද ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් එක් තරගයකද ජය වාර්තා කළා. අද තරගයේ පැවැත්වෙන පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී දෙපිළ තරග 4කදී හමු වී තිබෙනවා. එහිදී එංගලන්ත කණ්ඩායම තරග 3ක් ජයගනිද්දී ශ්‍රී ලංකා කණ්ඩායම ජයගෙන ඇත්තේ තරග 1ක් පමණයි. 2020 ලෝක කුසලාන පිටියේදී දෙපිළ අවස්ථා 6කදී මුණ ගැසී තිබෙනවා. එයින් එංගලන්ත කණ්ඩායම තරග 5ක් ජය ගන්නා විට ශ්‍රී ලංකා කණ්ඩායම ජයගෙන ඇත්තේ එක් තරගයක් පමණයි. කණ්ඩායම් දෙක අවසන් වතාවට 2020 තරගාවලියකින් මුණ ගැසී ඇත්තේ මේ මාස මුලදී. එම තරග තුනම පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවති අතර එම තරග තුනම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වුණා. කෙසේ වෙතත් මෙම තරගාවලියේදී පිතිකරුවන් ලෙස පැතුම් නිසංක ජනෙට් ලියනගේ පවන් රත්නායක කුසල් මෙන්ඩිස් පිත්තේ යම් දක්ෂතා දැක්වීමට සමත් වුණා. පන්දු යවන්නන් ලෙස දුස්මන්ත චමීර මතිස පතිරෙන සමගින් ඒසන් මාලිංග දක්ෂතා දැක්වීමට සමත් වුණා. 2020 පිටියේදී ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ එංගලන්ත කණ්ඩායම වසර 9කින් පමණ 2020 තරගයක් පරාජයට පත්ව නොතිබීමත් විශේෂත්වයක්. මේ අනුව අද එංගලන්තයට එරෙහි ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායම දෙස අවධානය යොමු කිරීමේදී පසුගිය තරගයේදී මෙන් පැතුම් නිසංක සමගින් කුසල් පෙරේරා ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා. පසුගිය සිම්බාබ්වේට එරෙහි තරගයේදී පැතුම් සමගින් කුසල් පෙරේරා පන්දු 30කදී ලකුණු 54ක සාර්ථක ආරම්භයක් ලබා දීමට සමත් වුණා. මෙහිදී පැතුම් නිසංක පිට සතකයක් සහ අර්ධ සතකයක් ලබාගෙන මින්සේ සුපුරුදු රිද්මේ පසුවීම ශ්‍රී ලංකා කණ්ඩායම වෙත ඉතා හොඳ තත්ත්වයක්. කෙසේ වෙතත් කුසල් පෙරේරා පන්දු 14කදී ලකුණු 22ක් ලබා ගැනීමෙන් මෙම තරගයේදී යම් විශ්වාසයක් ගොඩනගා ගැනීමට සමත් වුණා. කෙසේ වෙතත් තවමත් සුපුරුදු විශ්වාසකයේ යුතුව සිය පහරවල් එල්ල කරන ආකාරයක් පෙනෙන්නට ඌවේ නැහැ. කෙසේ වෙතත් ඔහු සාර්ථක වීම ශ්‍රී ලංකා කණ්ඩායමේ විශ්වාසය ගොඩනගා ගැනීමටත් මනා පිටු වහලක්. ඉන් අනතුරුව කණ්ඩායමක ඕනෑම තරග රටාවක කොඳු නාරටීය වන අංක 3 ප්‍රතිකරු ලෙස කුසල් මෙන්ඩිස් කිසිදු බාධාවකින් තොරව ක්‍රීඩා කිරීමට නියමිතයි. ඔහු මෙම ලෝක කුසලාන තරගාවලියේ පිට අර්ධ සතක 3ක් ලබා ගැනීමෙන් තම රිද්මේ උපරිමය පසුවනවා. පසුගිය සිම්බාබ්වේට එරෙහි තරගයේදී පමණක් ඔහුට සුපුරුදු සාර්ථකත්වයට පැමිණීමට නොහැකි වුණා. කෙසේ වෙතත් මෙන්ඩිස් අද සිය සුපුරුදු රිද්මයට නැවත පැමිණෙනු ඇතැයි විශ්වාස කළ හැක. ශ්‍රී ලංකා කණ්ඩායමේ අංක 4 පිතිකරු ලෙස මේ වන විට පවන් රත්නායක අංක 4 ස්ථානයේ මේ වන විට ස්ථිර පිතිකරුවෙකු බවට පත් වී සිටිනවා. ඔහු ඉතා ප්‍රවේගකාරී ඉනිම් රසක් තරගාවලිය තුලදී දියත් කළා. ඔහු තමාගේ පාද ඉතා සාර්ථක ලෙස භාවිතා කරමින් දගපන්දු යවන්නන් හට කිසිදු පැකිලීමකින් තොරව මුහුණ දෙන ආකාරය දැකගත හැක. නිමාට පත්ව සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි තරගයේදීද පවන් පන්දු 25කදී ලකුණු 44ක් රැස් කළා. ඒ අනුව පවන් රත්නායක මෙවන විට ශ්‍රී ලංකා 2020 කණ්ඩායමේ අංක 4 ස්ථානයේ සිය උපරිම දක්ෂතා දක්වමින් පසුවනවා. අංක 5 පිතිකරු ලෙස කමදු මෙන්ඩිස් ඉතා හොඳ රිද්මයක පසුවනවා. ඔහුද මෙම තරගාවලිය තුලදී අවස්ථානුකූල ලෙස අඩු පන්දු සංඛ්‍යාවකින් වැඩි ලකුණු සංඛ්‍යාවක් කණ්ඩායමට එක් කර තිබෙනවා. ඔහු ඕනෑම මොහොතකදී 6-4 පහරවල් පවා පහසුවෙන් එල්ල කළ හැකි පිතිකරුවෙකු බව අමුතුවෙන් කිව යුතු නැහැ. කමදු මෙන්ඩිස් අයර්ලන්ත කණ්ඩායමට එරෙහි පන්දු 19කදී ලකුණු 44ක් ඕමාන කණ්ඩායමට එරෙහි අවසන් මොහොතේදී පන්දු 7කදී නොදවී ලකුණු 19ක් ලබා ගැනීමෙන් සාර්ථක වුණා. ශ්‍රී ලංකා නායක දසුන් සානක අංක 6 පිතිකරු ලෙස සුපුරුදු ලෙස ක්‍රීඩා කිරීමට නියමිතයි. දසුන් සානක අයර්ලන්ත කණ්ඩායමට එරෙහි සහ පසුගිය සිම්බාබ්වේට එරෙහි තරගවලදී අසාර්ථක වුණා. කෙසේ වෙතත් ඕමානයට එරෙහි ඔහු පන්දු 20කදී ලකුණු 50ක් ලබා ගැනීමට සමත් වුණා. මේ අනුව දසුන් සානකද සාර්ථක වීම ශ්‍රී ලංකා කණ්ඩායමේ විශ්වාසය ගොඩනගා ගැනීමටත් ප්‍රබල සාධකයක් වනු ඇති. අංක 7 පිතිකරු ලෙස වෙල්ලාලගේ ක්‍රීඩා කිරීමට නියමිතයි. ඔහුද කමදු මෙන්ඩිස් වැනි ඕනෑම මොහොතකදී විශාල පහරවල් එල්ල කළ හැකි පිතිකරුවෙකු බව කිව යුතුයි.
නිමාට පත්ව සිම්බාබ්වේට එරෙහි තරගයේදී ඔහු පන්දු 8කදී නොදවී ලකුණු 15ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දු යවන්නකු ලෙසත් ඔහු සාර්ථක වුණා. ඒ අනුව වෙල්ලාලගේ පිතිකරුවෙකුට අමතරව පන්දුවර 4ම ක්‍රියාත්මක කරන ප්‍රධාන පන්දු යවන්නකු ලෙසත් ශ්‍රී ලංකා කණ්ඩායමේ තමාගේ වගකීම ඉටු කරනු ඇති. අංක 8 පිතිකරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන දග පන්දු යවන්නකු වන දුසාන් හේමන්ත ක්‍රීඩා කිරීමට නියමිතයි. ඔහුටද පිතිකරුවෙකු ලෙසත් අවශ්‍යම මොහොතේදී කණ්ඩායම වෙනුවෙන් යම්කිසි දෙයක් කළ හැක. ඔහු ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහි තරගයේදී සාර්ථක පන්දු යැවීමක නිරත වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය වෙත ප්‍රබල සාධකයක් වුණා. අනෙක් ප්‍රධාන දග පන්දු යවන්නා ලෙස මහිස් තීක්ෂණ අදත් ක්‍රීඩා කිරීමට නියමිතයි. කෙසේ වෙතත් ඔහුගෙන් බලාපොරොත්තු වන සේවය කණ්ඩායම වෙනුවෙන් ලැබෙනවාද පිළිබඳ යම් ප්‍රශ්නයක් පවතිනවා. මෙහිදී ඔහුගේ ස්ථානයට දැනට කණ්ඩායම තුල ක්‍රීඩකයන් අතරින් ජනෙට් ලියනගේ කැඳවීමද යම් සාර්ථකත්වයකට හේතු වනු ඇතැයි සඳහන් කළ හැක. ලියනගේ නිරන්තරයෙන් ශ්‍රී ලංකා 20 කණ්ඩායම තුලත් සාර්ථක පිතිකරුවෙකුට අමතරව ඔහුට පන්දුවර 4ම වද ක්‍රියාත්මක කළ හැක. කෙසේ වෙතත් අද තීක්ෂණ කැඳවනු ඇති. මේ අතර ශ්‍රී ලංකා ප්‍රධාන වේග පන්දු යවන්නන් ලෙස දුස්මන්ත චමිර සමගින් දිල්සන් මදුසංක අද කැඳවීමට නියමිතයි. ඒ අනුව පසුගිය තරගයේදී විවේක ගැන්වූ චමීර අද ක්‍රීඩා කිරීමට නියමිතයි. මේ සමගින් ප්‍රමෝද් මදුසන් හට සේ ස්ථානය අහිමි වනු ඇති. කෙසේ වෙතත් චමීරද මේ වන විට මෙවර තරගාවලිය තුලදීත් සාර්ථක දක්ෂතා දක්වමින් පසුවනවා. ඩෙල්සන් මදුසංක ශ්‍රී ලංකා කණ්ඩායම වෙත කැඳවුවේ ආබාධයක් හේතුවෙන් ඉවත් වූ පතිරණ වෙනුවටයි. දිල්සන් මදුසංක මේ වන විට සිය තමාගේ සුපුරුදු රිද්මයේ නොමැති වුවත් කෙසේ හෝ තමාගේ රිද්මයට පැමිණීම ශ්‍රී ලංකා කණ්ඩායමේ සමබරතාවයටත් ඉතා වැදගත් සාධකයක් වනු ඇති. මේ අනුව අද එංගලන්ත කණ්ඩායමට එරෙහි ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායම වන්නේ පැතුම් නිස්සංක, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, පවන් රත්නායක, කමුදු මෙන්ඩිස්, නායක දසුසානක, දොනිත් වෙල්ලාලගේ, දුසාන් හේමන්ත, මහිස් තීක්ෂණ, දුස්මන්ත චමීර සමගින් දිල්සන් මදුසංක. මේ අතර අවාසනාවන්ත ලෙස වූවද අන්තර්ජාතික කාලගුණික අනාවේකයේ දෙස අවධානය යොමු කිරීමේදී සවස 2-6 අතර දැඩි වර්ෂාවක් ඇද හැලියමට වැඩි ඉඩක් ඇතැයි තොරතුරු වාර්තා වනවා. මේ අනුවද තරගයටත් වර්ෂාවෙන් දැඩි බලපෑමක් සිදුවීමට නියමිතව තිබෙනවා. මේ සමගින් අද තරගයේ පැවැත්වීම පිළිබඳ ඇත්තේ ගැටලුකාරී තත්ත්වයක්. මේ අතර 20 ලෝක කුසලාන තරගාවලියේ සජීවී විකාශයන් දෙස බැලීමේදී දේශීය ප්‍රේක්ෂකයන් හට සුප්‍රීම් TV නාලිකාව ඔස්සේ තරගාවලියේ සජීවී දසුන් නැරඹිය හැක. මීට අමතරව ඩයලොග් TV පාරිභෝගිකයන් හට ස්ටයි ස්පොට් 1 channel අංක 68 ඔස්සේත් ස්ටයි ස්පොට් 1 HD channel අංක 120 ඔස්සේත් ද පපරේ 1 channel අංක 62 ඔස්සේත් තරගාවලියේ සජීවී දසුන් නැරඹිය හැක. මීට අමතරව PO TV පාරිභෝගිකයන් හට ස්ටයි ස්පොට් 1 channel අංක 41 ඔස්සේත් ස්ටයි ස්පොට් 1 HD channel අංක 315 ඔස්සේත් තරගාවලිය සජීවී දසුන් නැරඹිය හැක. ඩයලොග් ප්ලේ ඇප් ඔස්සේ සහ ද පපරේ වෙබ් අඩවිය ඔස්සේද තරගාවලියේ සජීවී දසුන් නැරඹිය හැක. 20 ලෝක කුසලාන තරගාවලියේ නවතම තොරතුරු දැන ගැනීමට ක්‍රිකට් ලෝකයා සමගින් තව දුරටත් රැඳී සිටින්න.